අය කොයිද? මා දන්නවද? මේ බෑග්ස් උදව්වක් කරන්න ආවේ. කීයක හඳුන්ගුරු තියනවද කියන්නකෝ? 3000ක වගේ. 3000ක වගේ. කාලා දින්නේ දැන් දවල්ට? නැතා. කාලා නැහැ? ආව ඉන්න. නම් මොකද්ද? ධනංජය. හා? ධනංජය. ධනන්? ධනංජය. ධනංජය. දැන් මෙතන මොනවද තියෙන්නේ? හඳුන්ගුරු කීයක් තියෙනවද? යන්න බලන්න. මේ කොහෙන්ද ගන්න මේවා? මම වකුන්දර ආර්ථිකින්ද. බෝකොන්දර ආර්ථික. ගෙවල් කොහෙද එතකොට අයියාගේ? වකුන්දර. බෝකොන්දරේ. දැන් මොනවද කරන්නේ මේවා විකුණලා ගිහිල්ලා? මේක විකුණලා ගිහලා මගේ බේත් වල දාගෙන මම බෙහෙත් මොනවාද? අකුල් මොනවාලාද මේ? උපතින්ම මේ ආබාධිතයිද? කියන්නේ පෙදෙති ડોක්ටර්ස් ආරකට කොතුරාල් ටික පුරුක කැත්තුලා. මොකද? පෙදෙති ડોක්ටර්ස් ආරකට කොතුරාල් ටික පුරුක කැත්තුලා. ආ ડોක්ටර්ස්ලාගේ වැරද්දකින්. කලුබෝවිල. අම්මා ඉන්නවද තාත්තා ඉන්නවද? ඔයා තමයි ජීවත් කරන්නේ අම්මයි තාත්තව. නෑ ඉතින් වැඩ කරගන්නවා මම මගේ ඒවට තමයි මම කරන්නේ. හරි. මං අද ඔයාලට පොඩි උදව්වක් කරනවා. මං අද අතේ තියෙන මං එක පාටම තමයි මට ඔයාව හම්බුනේ. නේ ගන්නකො. ඔයා ගන්න සල්ලි ඔක්කොම ගන්න. අනේ ඔයා ගන්න ඔක්කොම ගන්න. අනේ ඔයා ගන්න ඔක්කොම ටික ගන්නවා. ඔය කොළ ටික අරන් තියලා මේ සල්ලි ඔක්කොම ටික ගන්න. ඔක්කොම ටික ගන්න. ගණන් කරන්නකෝ. ඔයා ගණන් කරන්න කීයක් තියනවද කියලා. සල්ලි යටේ. කීයක් තියනවද? කාලබල හා? කාලබල සතුරු වේද? කාලබස් 300ක් කරේ. ඔක්කොම ටික ගත්තනේ. ඔව්. හරි. දැන් මොකද කරන්නේ මේ ටික අරන් ගිහිල්ලා? මේක අරන් ගිහලා මගේ බෙහෙත් වලට තමයි මම මේක බුලන්නේ. බෙහෙත් වලට මාසෙට කීයක් යනවද? ඒකට 15ක් වෙනවා. මාසෙට 15ක් යනවා. නම්බර එකක් කියන්නකෝ ආගේ. 076 076යි 801යි 801යි 54යි 54යි 67 67. නම් මොකක්ද අයියාගේ? ධනංජි. ධනංජි. ඉතින් මම මේ අද එනකොට මට මේ අයියාව හම්බුණා. ඉතින් පුළුවන් කෙනෙක් මේ බෝකුන්දර පාර මේ නම් මොකක්ද මේ පාරේ අයියේ? වකුන්දර මේ ආර්ථික මධ්‍යස්ථානයේ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන පාරේ. ඉතින් මේ අයියා මෙන්න මෙතන යද්දි මට හම්බුණා. පුළුවන් කෙනෙක් ඉන්නවනම් ධනංජිත් නේ? ධනංජි. ධනංජය. ඉතින් ධනංජය අයියට පුළුවන් නම් උදව්වක් කරන්න. එයා හඳුන්කුරු බිස්නස් එකක් කරන්නේ. ඉතින් එහෙනම් ජය වේවා. සතුටු වෙනවාට? සතුටුයි. සතුටු වෙන්නේ. එහෙනම් අපි ආපහු හම්බෙමු. සල්ලි ටික පරිස්සම් කරගන්න. හරි. අනුමුරු ටික අරන් ගියා. හඳුන්කුරු ටික විකුණ ගන්න. හඳුන්කුරු ටික කාට හරි දීලා එතනොත් ගාණක් හම් වෙනවනේ. ඔයා මේ ටික විකුණ ගන්න. හරි. හිතුවද මේ වගේ දෙයක් අද හම්බෙයි කියලා? එහෙම නෑ ඇත්තටම නෑ. හම්බෙලා තියෙනවද මේ වගේ දෙයක්? ඊට කලින් නෑ. අද තමයි පළවෙනි දවසේ. අද තමයි. හරි එහෙනම්. ජය වේවා එහෙනම්. බිස්නස් එක සාර්ථක කරගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි. එහෙනම් අපි ආපහු දවසක හම්බෙමු. හරි. අනිවාර්යෙන්. එහෙනම් බුත් සරණයි. සර්.